ආයුබෝවන් සියලුම දෙනාට මගේ ගෙත්තම channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන ගවම ගොතාගන්නේ කොහොමද කියලා. අපි බලමු දැන් කොහොමද මේක ගොතාගන්නේ කියලා. අද මම මේක ගොතන්නේ මිල්ක් කොටන් 5 ply yarn එකකින් සහ මිලිමීටර් 3.5 කටුවෙන්. මුලින්ම මේ විදිහට අපි chain 42ක් ගොතා ගන්න ඕනේ. chain 42ක් ගොතා ගන්න. මේ මම ගොතන්නේ උපතේ සිට මාස 6 දක්වා බබාලට චේන් 42ක් ගොතලා අවසානයේ චේන් 3ක් ස්කිප් කරලා තුන්වෙනි චේන් එකට මම ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. අපි පළවෙනිටම ස්කිප් කරපු චේන් 3ත් ගණන් ගන්නේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහට තමා. එතකොට දැන් ඩබල් ක්‍රොෂේ දෙකයි එකත් එක්ක තව 3කට එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ ගොතා ගන්න ඕනේ. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 5යි. ඊළඟට අපි 6 වෙනි එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි එතනටම ඩබල් ක්‍රොෂේ 1යි ඊළඟ එකේ ඉඳලා එකකට එක ගානේ අපි ඩබල් ක්‍රොෂේ 8ක් ගොතන්න ඕනේ. ඊළඟ එකේ ඉඳලා එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 8ක් ගොතන්න. ඩබල් ක්‍රොෂේ 8ක් ගොතලා ඉවර වෙලා ඊළඟට තියෙන චේන් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි. දැන් නැවත අපි එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න ඕනේ. එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්න. 10ක් ගොතාගෙන ඉවර වෙලා ඊළඟට තියෙන චේන් එකට අපි එකම තැනට නැවතත් ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ගොතා ගන්නවා. ඊළඟ එකේ ඉඳලා නැවත එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 8ක් ගොතා ගන්න. 8ක් ගොතාගෙන ඉවර වෙලා ඊළඟ එකට නැවතත් එකම තැනට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි. දැන් නැවත එකකට එක ගානේ අවසානයේ වෙනකන් ගොතා ගන්න. දැන් මම දෙවෙනි පේලිය ගොතන්න යන්නේ මේ විදිහට අලුත් පාටක් සම්බන්ධ කරගෙන චේන් 3ක් ගොතා ගන්නවා. ගොතාගෙන අනිත් පැත්ත හරව ගන්නවා. දැන් මම ඩබල් ක්‍රොෂේ දෙකක් එකට එකතු කර ගැනීමක් කරන්නේ. පළවෙනිටම තියෙන චේන් එකෙන් කටුව දාලා යාන් එක ඇදලා ගලගෙන පළවෙනි ලූප් දෙක ඇතුලෙන් ගන්නවා. ඊළඟ එකෙන් කටුව දාලා යාන් එක ඇදලා අරගෙන පළවෙනි ලූප් දෙක ඇතුලෙන් අරගෙන දැන් අවසානට තියෙන ලූප් සියල්ලම ඇතුලෙන් යාන් එක ඇදලා ගන්නවා. මේ විදිහට තමයි අපි හැම පේලියක්ම පටන් ගන්න ඕනි. දැන් ඊළඟට එකකට එක ගානේ ගොතාගෙන යනවා ඩබල් ක්‍රොෂේ. ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ගොතාගත්ත තැනට වෙනකන් ගොතාගෙන ගිහිල්ලා ඊට කලින් තියෙන චේන් එකට අපි එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න ඕනි. එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතාගෙන චේන් එකේ හිඩසට නැවත ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ගොතා ගන්න. දැන් නැවතත් ඊළඟට තියෙන චේන් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතන්න ඕනි. දැන් නැවත එකකට එක ගානේ අපි ගොතාගෙන යන්න ඕනේ. ඒ විදිහට එකකට එක ගානේ ගොතාගෙන ගියා. ඊළඟට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ගොතාගත්ත තැනට කලින් තියෙන චේන් එකට නැවත එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි ඊළඟට හිඩසට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි දැන් නැවතත් ඊළඟ චේන් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි. දැන් නැවත එකකට එක ගානේ ගොතාගෙන යන්න ඊළඟ හිඩස ගාවට වෙනකන් ගොතාගෙන ගිහිල්ලා නැවතත්
කලින් විදිහටම තමා ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතලා හිඩසට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකයි. නැවත එකකට එක ගාන ගොතාන ගිහලා ඒ රටාවම තමා. මේ විදිහට ඔයාලට මේ පේලිය අවසාන වෙනකම්ම ගොතා ගන්න පුළුවන්. දැන් නැවත අවසානය වෙනකන් ගොතලා චේන් 3ක් ගොතලා අනිත් පැත්ත හරව ගන්නවා. දැන් තුන්වෙනි පේලිය. තුන්වෙනි පේලියේදීත් පළවෙනි ඩබල් ක්‍රොෂේ දෙක එකට එකතු කර ගැනීමක් සිදු කරන්න ඕනි. මං කලින් කියලා දුන්න විදිහට කරන්න. හැම පේලියක්ම පටන් ගන්නෙ ඒ විදිහට තමා. දැන් නැවත එකකට එක ගානේ අපි ඩබල් ක්‍රොෂේ ගොතන්න ඕනි. හිඩස තියෙන තැනට කලින් එක ගාවට වෙනකන්. හිඩස තියෙන තැනට කලින් චේන් එකට එකම තැනට 2යි කලින් පේලියේදී කරේ ඒ විදිහම තමා. ඊළඟට හිඩසට එකම තැනට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ගොතන්න ඕනි. ඊළඟ එකටත් ඩබල් ක්‍රොෂේ 2ක් ගොතනවා එකම තැනට. ඊළඟට අපි එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 7ක් ගොතන්න ඕනි. එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 7ක් ගොතා ගන්න. හතක් ගොතලා අටවෙනි එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. ගොතලා නැවතත් එකකට එක ගානේ හිඩස ගාවට කලින් එකට වෙනකන් එකකට එක ගානේ ගොතා ගන්න. ගොතලා හිඩස ගාවට කලින් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකයි හිඩස ඇතුළට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි දැන් නැවත ඊළඟ එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකයි. දැන් නැවතත් ඊළඟ හිඩස ගාවට වෙනකන් එකකට එක ගානේ ගොතා ගන්න. එකකට එක ගානේ ඊළඟ හිඩස ගාවට වෙනකන් ගොතලා හිඩසට කලින් චේන් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකයි හිඩස ඇතුළට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟ එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකයි දැන් මෙතෙන් සිට එකකට එක ගානේ අපි 7ක් ගොතන්න ඕනේ ඩබල් ක්‍රොෂේ. ඒ ගොතන්න ඔයාලට මතක ඇති මම 7ක් ගොතලා එකම තැනට දෙකක් ගෙතුවා මේ සයිඩ් එකේ. අන්න ඒ දෙපැත්ත සමාන වෙන්න ඕන හින්දා තමයි අර සයිඩ් එකේ ගොතපු විදිහටම මේ පැත්තෙත් මේ සයිඩ් එකේ මෙන්න මේ කොටසට විතරක් වැඩි කරගන්නේ. ඊට සමාන්තරව තියෙන කොටස් දෙක තමයි මේ විදිහට වැඩි වෙන්නේ. මේ පැත්තයි මෙන්න මේ පැත්තයි. දැන් නැවත එකකට එක ගානේ 7ක් ගොතලා 8 වෙනි එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතලා හිඩස ගාවට වෙනකන් නැවත එකකට එක ගානේ මම ගොතා ගන්නවා. දැන් හිඩස ගාවටත් කලින් විදිහටම කලින් එකට ඩබල් ක්‍රොෂේ දෙකයි එකම තැනට හිඩස ඇතුළට ඩබල් ක්‍රොෂේ එකයි චේන් එකයි ඩබල් ක්‍රොෂේ එකයි ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකයි එකම තැනට දැන් නැවත එකකට එක ගානේ අපි ගොතා ගන්න ඕනේ මේ පේලිය අවසාන වෙනකම්.
දැන් යන්නේ 4 වෙනි පේලිය ගොතන්න. චේන් 3ක් ගොතලා අනිත් පැත්ත හරවා ගන්න. පළවෙනි ඩබල් ක්‍රොෂේ 2 එකතු කර ගැනීමක් කරගන්න කියලා දුන්න විදිහට. ඊළඟට එකකට එක ගානේ ගොතන්න හිඩැස ගාවට කලින් එකට වෙනකන්. දැන් අපි හිඩැසට කලින් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි හිඩැස ඇතුළට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි ඊළඟ එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි දැන් නැවත එකකට එක ගානේ අපි ගොතන්න ඕනේ ඩබල් ක්‍රොෂේ 8ක් එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 8ක් ගොතන්න 9 වෙනි එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්න. දැන් ඊළඟ හිඩැස ගාවට එනකන් එකකට එක ගානේ ගොතාගෙන යන්න. හිඩැසට කලින් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2ක් ගෙතුවා. හිඩැස ඇතුළට ඩබල් ක්‍රොෂේ 1යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 1යි හිඩැසට පස්සේ තියෙන චේන් එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි දැන් නැවත එකකට එක ගාන ඊළඟ හිඩැස ගාවට එනකන් ඩබල් ක්‍රොෂේ ගොතාගෙන යන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ සයිඩ් එක මම වෙනස් කරගත්තා. ඊට ඉදිරිපසින් තියෙන සයිඩ් එකත් ඒ විදිහට 9 වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් එකම තැනට ගෙතෙන්න ඕනේ. අනිත් තැන් කලින් පේළිවල විදිහටම තමයි එකකට එක ගාන ගෙතෙන්නේ. ඒවා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙන්න මේ සයිඩ් එකයි ඊට ඉදිරිපසින් තියෙන අනිත් සයිඩ් එකයි තමයි වෙනස් වෙන්නේ. ඊළඟ පේළියෙත් ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ. මම හිතනවා ඔයාලා රටාව තේරෙනවා කියලා. ඒ විදිහට මේ පේළිය අවසන් වෙනකම්ම ගොතා ගන්න. අවසාන වෙනකන් ගොතාගෙන දැන් පස්වෙනි පේළිය ගොතන්න නැවත චේන් 3ක් ගොතලා අනිත් පැත්ත හරවා ගන්න ඕනි. මුල් ටික ගොතන්නේ කලින් පේළිය රටාවටම තමා. දැන් මං හිඩැස ඇතුළටත් ගොතා ගත්තා. ගොතාගෙන ඊළඟට තියෙන එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2ක් ගොතනවා. ඊළඟට අපි එකකට එක ගානේ ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න ඕනේ. මෙතනදී අපි ඩබල් ක්‍රොෂේ 10ක් ගොතලා 11 වෙනි එකට තමයි එකම තැනට ඩබල් ක්‍රොෂේ 2ක් ගොතන්නේ. හැම වටයක්ම වෙනස් වෙන්නේ මෙන්න මෙතනින් තමයි. අනිත් සියලුම තැන් ගොතන්නේ කලින් පේළියේ විදිහටමයි. එකම තැනට දෙකක් ගොතා ගන්න තැන විතරයි වෙනස් වීමක් වෙන්නේ. එකොළොස් වෙනි එකේදී එකම තැනට දෙකක් ගොතාගෙන දැන් නැවතත් එකකට එක ගානේ ගොතන්න ඕනේ හිඩැස ගාවට වෙනකන්. ඊට පස්සේ හිඩැසට ගොතලා ඊළඟට නැවතත් ඊළඟ සයිඩ් එකේ එකකට එක ගානේ ගොතලා මෙන්න මේ සයිඩ් එකේ නැවත අර විදිහට වෙනස් වෙන්න ඕනි. මෙන්න මේ සයිඩ් එකේ නැවත අර විදිහට 11 වෙනි එකට එකම තැනට දෙකක් එන්න ඕනි. අනිත් සියලුම දේවල් කලින් වටේ විදිහටම තමා අවසාන වෙනකම්ම ගොතා ගන්න රටාවට. 6 වෙනි පේළිය ගොතන්න යන්නේ නැවත චේන් 3ක් ගොතලා අනිත් පැත්ත හරවන්න. හරවලා පටන් ගැනීමේදී ඩබල් ක්‍රොෂේ 2ක් එකට එකතු කර ගැනීමක් සිදු කරන්න. මේ පේළියේදී අපිට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එකකට එක ගානේ ගොතන්න ඕනි. දෙවෙනි පේළිය ගොතාගත්ත රටාවට. ඔයාලා දෙවෙනි පේළිය ගොතාගත්ත රටාවට 6 වෙනි පේළිය අවසාන වෙනකම්ම ගොතා ගන්න.
6 වෙනි පෙළිය අවසන් වෙනකන් ගොතා ගැනීමෙන් පසුව මෙන්න මේ විදිහට තමයි අපිට යෝග් එක පේන්න තියෙන්නේ. දැන් අපි නැවත චේන් 3ක් ගොතා ගන්න ඕනේ. මම අලුත් පාටක් සම්බන්ධ කරගන්නවා. මේ විදිහට සම්බන්ධ කරලා චේන් 3ක් ගොතාගෙන අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්ත හරවගෙන මම මුලින්ම ඩබල් ක්‍රොෂේ 4ක් ස්කිප් කරලා සිංගල් ක්‍රොෂේ එකක් ගොතාගෙන චේන් 4ක් ගොතා ගන්නවා. ඊළඟට නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ස්කිප් කරලා සිංගල් ක්‍රොෂේ 1යි චේන් 3යි ඊළඟට නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ස්කිප් කරලා සිංගල් ක්‍රොෂේ 1යි චේන් 3යි. දැන් ඔයාලට පේනවාද ඊළඟට තියෙන හිඩස මේ හිඩසයි එහා පැත්තේ ඊළඟට තියෙන හිඩස එක මත එක තියලා අපි අත නිර්මාණය කරගන්නවා. අත් කට නිර්මාණය කරගන්න යන්නේ මේ විදිහට එක මත එක තියලා මේ හිඩස් දෙක අතරින් කටුව යවලා සිංගල් ක්‍රොෂේ එකකින් කොටස් දෙක සම්බන්ධ කරගන්න. මේ විදිහට සම්බන්ධ කරගෙන චේන් 3ක් ගොතා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති අත් කට නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඊළඟට නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ස්කිප් කරලා සිංගල් ක්‍රොෂේ 1යි. නැවත චේන් 3යි. කලින් රටාවම තමයි. නැවත 3ක් ස්කිප් කරලා නැවත සිංගල් ක්‍රොෂේ 1යි. මේ රටාවට අපි ඊළඟ හිඩස ගාවට වෙනකන් ගොතා ගන්න ඕනේ ඊළඟ අත්කට නිර්මාණය කරගන්න. දැන් ඊළඟ අත්කට කොටස නිර්මාණය කරගන්න යන්නේ අර රටාවටම මේ විදිහට එක මත එක තියලා හිඩස් දෙක අතරින් යවලා සිංගල් ක්‍රොෂේ එකකින් සම්බන්ධ කරගන්න පුළුවන්. සම්බන්ධ කරගෙන නැවතත් අපි අත්කට හදාගෙන ඉවරනාට පස්සේ චේන් 3ක් ගොතලා කලින් රටාවටම ගොතාගෙන යන්න ඕනි අවසාන වෙනකම්ම. දැන් අපි ගවුමේ දෙපැත්ත සම්බන්ධ කරගන්න යන්නේ මෙන්න මේ විදිහට ලිස්සා හැරීමකින් දෙපැත්ත සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන එතනටම අපි සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න ඕනේ. දැන් මම අලුත් පාටක් ගන්නවා. අලුත් පාටක් අරගෙන මේ විදිහට චේන් 4ක් ගොතාගත්ත හිඩස ඇතුලෙන් තමයි සම්බන්ධ කරගන්නේ. සම්බන්ධ කරගෙන එතෙන්ට චේන් 3ක් ගොතා ගන්නවා. ගොතාගෙන ඒක ඇතුළට අපි නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. ඊළඟ හිඩසටත් නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. ඊළඟ හිඩසටත් නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. වටේටම මේ රටාවට ගොතාගෙන ඉවර වෙලා පළවෙනියටම ගොතාගත්ත චේන් 3න් තුන්වෙනි චේන් එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන දැන් නැවතත් මම වෙනත් පාටක් යොදාගෙන ගොතන්නේ ඊළඟට චේන් 3ක් ගොතා ගන්න. ගොතාගෙන අපි ඊළඟට තියෙන හිඩසට සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. නැවත චේන් 3ක් ගොතනවා. ඊළඟට තියෙන හිඩසට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. වටේටම ගොතාගෙන ඉවර වෙලා පළවෙනිටම ගොතාගත්ත
චේන් එකට මේ විදිහට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්නවා. දැන් නැවතත් අලුත් යාන් එකක් සම්බන්ධ කරගෙන ඊළඟට තියෙන හිඩසට අපි චේන් 3ක් ගොතනවා. ගොතලා එතනටම අපි නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. ඊළඟට තියෙන හිඩසටත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. හැම හිඩසකටම අපි ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතාගෙන යන්න ඕනේ. චේන් 3 හිඩස තියෙනවනේ. ඒ හැම හිඩසකටම අපි ඩබල් ක්‍රොෂේ 3 ගානේ ගොතාගෙන යන්න ඕනේ මේ වටය අවසාන වෙනකම්ම. මේ කලින් වටේදී ගොතාගත්ත රටාවමයි නැවත ගෙතෙන්නේ. වටේට මේ රටාවට ගොතාගෙන දැන් අපි පළවෙනිටම ගොතාගත්ත චේන් තුනෙන් තුන්වෙනි චේන් එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න ඕනි. සම්බන්ධ කරගෙන දැන් මම අලුත් යාන් එකකින් තමයි ඊළඟට ගොතන්නේ. මේ විදිහට යාන් එක අරගෙන ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගෙන ඊළඟ චේන් එකට මම සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊළඟ එකටත් සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟ එකටත් සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා. මේ විදිහට මම මේ වටේදී වටේටම එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ තමයි ගොතාගන්නේ. මේ වටේ රටාව වෙන්නේ එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ ගොතා ගන්න. වටේටම සිංගල් ක්‍රොෂේ ගොතලා පළවෙනි සිංගල් ක්‍රොෂේ එකේ මුදුනට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්න. කරගෙන චේන් එකක් ගොතලා යාන් එක කට් කරලා අයින් කරගන්න. ඊළඟ වටේ ගොතන්න යාන් එක සම්බන්ධ කරලා චේන් 3ක් ගොතනවා. ගොතලා එකක් ස්කිප් කරලා ඊළඟ එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 2යි. ඊළඟට නැවත එකක් ස්කිප් කරලා එක ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊළඟට නැවත එකක් ස්කිප් කරලා ඊළඟ එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 2යි. මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. ඒ රටාවට වටේටම ගොතාගෙන පළවෙනිටම ගොතාගත්ත චේන් තුනෙන් තුන්වෙනි චේන් එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරනවා. කරගෙන නැවත චේන් 3ක් ගොතනවා. ඊළඟට චේන් එකේ හිඩසට නැවත ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 2යි ගොතනවා. ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට එක ඩබල් ක්‍රොෂේ 1යි මේ රටාවට ඒ කියන්නේ කලින් වටේ රටාවම තමයි ගොතන්නේ. තව වට දෙකක් ගොතන්න. එතකොට ඔක්කොම වට 3ක් වෙන්න ඕනේ. මම දැන් වට 3ම ගොතලා තියෙන්නේ. දැන් ලිස්සා හැරීමකින් තුන්වෙනි චේන් එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. කරගෙන චේන් 3ක් ගොතනවා. දැන් අපි හිඩසට කලින් වටේදී ඩබල් ක්‍රොෂේ 2 ගානනේ ගෙතුවේ. මේ වටේදී 3 ගානේ ගොතන්න ඕනේ. එකම තැනට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට එක ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟ හිඩසට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි. මේ රටාවට ඔයාලා වට දෙකක් ගොතා ගන්න ඕනේ. මේ රටාවට වට දෙකක් ගොතා ගන්න. ඒ රටාවට වට දෙකක් ගොතාගෙන සම්බන්ධ කරගත්තා. දැන් මම අලුත් පාටක් අරගෙන මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගෙන චේන් 3ක් ගොතනවා. 3ක් ගොතලා චේන් එකේ හිඩසට මම ඩබල් ක්‍රොෂේ 7ක් ගොතා ගන්නවා. එකම තැනට 7ක් ගොතන්න.
ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට 1යි. දැන් නැවත ඊළඟ හිඩැසට 7යි. මේ රටාවට තමයි අපි වටේටම ගොතා ගන්න ඕනේ. ඒ රටාවට වටේටම ගොතා ගත්තට පස්සේ අපිට ලිස්සා හැරීමකින් මේක සම්බන්ධ කරලා චේන් එකක් ගොතලා යාන් එක කට් කරලා අයින් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මම සාය කොටසේ උඩ තට්ටුව ගොතලා ඉවරයි. දැන් අපි බලමු යට තට්ටුව කොහොමද ගොතාගන්නේ කියලා. යට තට්ටුව ගොතා ගන්න ගවුමේ කන පිට පැත්ත හරවගෙන සිංගල් ක්‍රොෂේ වටයක් ගොතාගත්තේ. අන්නේ සිංගල් ක්‍රොෂේ වටේ උඩ තට්ටුව ගොතාගනිද්දී අපි එකක් කර එකක් තමයි ගොතාගත්තේ. අන්නේ ඇරපු ඒවට සම්බන්ධ කරගනිමින් තමයි යට තට්ටුවේ පළවෙනි වටේ ගොතා ගන්න ඕනි. මෙන්න මේ ඇරපු චේන් වලට සම්බන්ධ කරගනිමින් යට තට්ටුවේ පළවෙනි වටේ ගොතා ගන්න ඕනි. මම දැන් ඒ ස්කිප් කරපු එක චේන් එකකට යාන් එක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන චේන් 3ක් ගොතා ගන්නවා. 3ක් ගොතලා එකක් ස්කිප් කරලා ඊළඟ එකට එකම තැනට ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 2යි. ඊළඟ එකට එක ඩබල් ක්‍රොෂේ 1යි. උඩ තට්ටුවේ පළවෙනි වටේ ගොතාගත්ත රටාවට ඔයාලා යට තට්ටුවේ පළවෙනි වටයත් වටේටම ගොතා ගන්න. ඊළඟ එකට නැවත ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 2යි. මේ රටාවට මං පළවෙනි වටේ ගොතා ගත්තා. පළවෙනි චේන් තුනෙන් තුන්වෙනි චේන් එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්නවා. අපි දැන් මේ පළවෙනි වටේ ගොතාගත්තා වගේ වට තව 5ක් ගොතා ගන්න ඕනි. චේන් 3ක් ගොතාගත්තා. ඩබල් ක්‍රොෂේ 2යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 2යි. ඒ කියන්නේ පළවෙනි වටේ රටාවම තමයි මේ වටේත් ගොතන්නේ. මේ වගේ වට 5ක් ගොතා ගන්න ඕනි. මම දැන් යන්නේ මේ දෙවෙනි වටේ. තව වට 5ක් ගොතා ගන්න. දැන් වට 5ක් ගොතා ගත්තා. දැන් අපි 6 වෙනි වටේ ගොතා ගන්න යන්නේ. චේන් 3ක් ගොතලා ඊළඟට පළවෙනි චේන් එකේ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟ එකට නැවත එක ඩබල් ක්‍රොෂේ 1යි ඊළඟ එකට ඊළඟ චේන් එකේ හිඩැසට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 1යි ඩබල් ක්‍රොෂේ 3යි. දැන් ඔයාලා මේ රටාවට තව වට දෙකක් ගොතා ගන්න ඕනි. ඔක්කොම වට 3ක් එන්න ගොතා ගන්න මේ රටාවට. දැන් මම ඒ රටාවටත් වට 3ක් ගෙතුවා. දැන් යන්නේ ඊළඟ වටේ ගොතා ගන්න. ඒ කියන්නේ 9 වෙනි වටය චේන් 3ක් ගෙතුවා. චේන් එකේ හිස් තැනට අපි මෙතෙන්ට දැන් ඩබල් ක්‍රොෂේ 4ක් ගොතනවා.
චේන් 1යි නැවත එතනටම ඩබල් ක්‍රොෂේ 4යි. එක ඩබල් ක්‍රොෂේ එකක් වැඩි වෙනවා තමයි වෙන්නේ. ඉස්සෙල්ලා 3 ගානේ ගෙතුවේ දැන් 4 ගානේ ගොතන්නේ. ඊළඟ එකට නැවත එක ඩබල් ක්‍රොෂේ එකයි. මේ විදිහට ඔයාලා එක වටයක් ගොතා ගන්න ඕනේ මේ රටාවට. දැන් මම යාන් එක කට් කරගත්තා සම්බන්ධ කරලා ඊළඟට දැන් අලුත් පාටක් සම්බන්ධ කරගන්න යන්නේ. දැන් යන්නේ 10 වෙනි වටය අලුත් පාටක් සම්බන්ධ කරලා චේන් 3ක් ගොතා ගන්නවා. ගොතාගෙන පළවෙනි හිඩසට එකම තැනට ඩබල් ක්‍රොෂේ 7ක් ගොතනවා. ඔයාලට මතක ඇති උඩ තට්ටුවේ අවසාන වටේ ගොතාගත්ත රටාව. ඒ රටාව තමයි දැන් මේ ගොතන්නේ. එකම තැනට ඩබල් ක්‍රොෂේ 7යි. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ 1යි. දැන් නැවතත් චේන් එකේ හිඩසට ඩබල් ක්‍රොෂේ 7යි. මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. දැන් මම වටේට මේ රටාවට ගොතාගෙන පළවෙනි චේන් තුනෙන් තුන්වෙනි චේන් එකට සම්බන්ධ කරගත්තා ලිස්සා හැරීමකින්. දැන් නැවත චේන් 3ක් ගොතනවා. පළවෙනි ඩබල් ක්‍රොෂේ දෙක අතරට මම සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවත චේන් 3ක් ගොතනවා. ඊළඟ ඩබල් ක්‍රොෂේ දෙක අතරට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. නැවත චේන් 3ක් ගොතනවා. ඊළඟ ඩබල් ක්‍රොෂේ දෙක අතරට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. මේ රටාවට ඩබල් ක්‍රොෂේ 7 අතරෙම ගෙතෙන්න ඕනේ. දැන් නැවත ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට තනි ඩබල් ක්‍රොෂේ එකේ මුදුනට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. දැන් නැවත චේන් 3ක් ගොතලා ඊළඟ ඩබල් ක්‍රොෂේ 7 අතරට සිංගල් ක්‍රොෂේ 1යි චේන් 3යි රටාවට ගොතා ගන්නවා. මේ විදිහට මේ වටය අවසාන වෙනකම්ම ගොතා ගන්න ඕනේ. දැන් මම අවසාන වෙනකම්ම ගොතා ගත්තා. දැන් ගවුමේ උඩ තට්ටුව සහ යට තට්ටුව සම්පූර්ණයෙන්ම ගොතලා ඉවරයි. දැන් අපි අත වටේටත් මේ යට වාටිය වගේ රටාවකට ගොතා ගන්න ඕනේ. ගවුම තවත් ලස්සන වෙන්න. මුලින්ම මේ විදිහට අත යටින් මම යාන් එක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන චේන් එකක් ගොතනවා. ඊළඟට චේන් දෙකක් ස්කිප් කරලා ඊළඟ එකට මම ඩබල් ක්‍රොෂේ 7ක් ගොතා ගන්නවා. ඊළඟට නැවත චේන් දෙකක් ස්කිප් කරලා සිංගල් ක්‍රොෂේ 1යි. නැවත චේන් දෙකක් ස්කිප් කරලා ඊළඟට ඩබල් ක්‍රොෂේ 7යි. මේ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. ඒ රටාවට වටේටම ගොතාගෙන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන චේන් 3ක් ගොතලා ඩබල් ක්‍රොෂේ දෙක අතරට සිංගල් ක්‍රොෂේ 1යි. නැවත චේන් 3යි. ඊළඟ ඩබල් ක්‍රොෂේ දෙක අතරට සිංගල් ක්‍රොෂේ 1යි. ගවුමේ යට වාටේ අවසානම
වටය ගොතාගත්තේ අපි මේ විදිහට ඒ රටාවට අපි වටේටම ගොතා ගන්න ඕනේ. ඒ රටාවට වටේටම ගොතලා පළවෙනි චේන් තුනෙන් තුන්වෙනි චේන් එකට ලිස්සා හැරීමකින් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන චේන් එකක් ගොතලා යාන් එක කට් කරලා අයින් කරගන්න. දැන් ඊළඟට අපිට පුළුවන් අනිත් අතටත් මේ රටාවටම ගොතා ගන්න. දැන් මම ඒ රටාවට අනිත් අතත් ගොතා ගත්තා. දැන් මම පිටුපසින් ගැට ගසා ගැනීම සඳහා චේන් කීපයක් යොදා ගන්නවා. මේ විදිහට යාන් එක සම්බන්ධ කරලා චේන් 32ක් මම ගොතා ගන්නවා. ඔයාලට කැමති චේන් ප්‍රමාණයක් ගොතා ගන්න. මම චේන් 32ක් ගොතා ගන්නවා. 32ක් ගොතලා යාන් එක කට් කරලා අයින් කර ගන්නවා. මේ තියෙන චේන් 32ක් ගොතා ගත්තට පස්සේ මේ විදිහටම අනිත් පැත්තෙත් චේන් 32ක් ගොතා ගන්න පුළුවන්. චේන් 32ක් ගොතාගෙන අපිට මෙන්න මේ විදිහට ගවුම පිටුපසින් ගැට ගසා ගන්න පුළුවන්. නැතිනම් බොත්තමක් වුණත් මෙතෙන්ට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මම සම්පූර්ණයෙන්ම ගවුම ගොතලා ඉවරයි. මම මේකට මලක් යොදා ගත්තා. මේ මල ගොතන විදිහ මම කලින් කියලා දීලා තියෙනවා. මේක යටම මල ඩබල් දාලා ගොතන්න තියෙන්නේ. ඊළඟට තනි පොටින් ගොතලා තියෙන්නේ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. එතකොට ඔයාලට පුළුවන් මේ මල ගොතන විදිහ බලා ගන්න. ඉතින් මේ වගේ වටිනා නිර්මාණ ඉදිරියටත් කියලා දෙනවා. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ ඔයාලගේ ආදරණීය